අයිබෝවන් කියලා පිළිගන්නවා හැමෝම. අපි රොමේනියාවේ තියෙන කඳු වලින් වටවෙච්ච ලස්සන ගමකට ගියා. ඒ වගේම අපි සූ එක්කුත් බලන්න ගියා. ඉතින් ඒ වගේම අපි මේ පාර ට්‍රේනින් එක තමයි ගියේ. අපි නැවතිලා හිටපු විලායක ගැනත් මේ වීඩියෝ එකේ විස්තරයක් දාලා තියෙනවා. ඉතින් වීඩියෝ එක දිගටම බලන්න මේ කොහෙද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. අපි බුකරෙස්ට් වල ඉඳලා උදේම තිබ්බ ට්‍රේන් එක තමයි මෙහෙට ආවේ. ඔන්ලයින් ට්‍රේන් ටිකට් එකක් දාගන්න දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් අපේ වීඩියෝ එකක් තියෙනවා බසෝ වල කරපු මේක බලන්න පුළුවන්. ඉතින් මේ නම තමයි හොයනා සම්පලෝයි. ඉතින් ස්ටේෂන් එකේ ඉඳලා බැලලා ආවම මේ වගේ view එකක් තමයි තියෙන්නේ. වටේම තියෙන ලස්සන කඳු. ස්ටේෂන් එක කිට්ටුවෙම තමයි අපි මේ පාර නැවතිලා ඉන්න තැනත් හොයාගත්තේ. මේ ගම තියෙන්නේ බුස්ටේනි සහ සිනයියාගෙන ස්ටේෂන් අතර. මේ තමයි අපි නැවතිලා ඉන්න විලාය දිගාගම මම තමයි කියන්නේ. ඉතින් බලන්න හැම පැත්තෙම කඳු තියෙනවා. අපි විලායක ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද තියෙන්නේ කියලා. මම කලින් කිව්වා වගේ මේ විලායට ස්ටේෂන් එකෙන් ගානට පයින් යන්න පුළුවන්. ඉතින් මෙතනට ට්‍රේන් එක යනවා පේනවා. මේ විලායේ තමයි ඩයිනින් ඒරියා එක. ඩයිනින් ඒරියා එකේ වින්ඩෝ එකක් තියෙනවා. වින්ඩෝ එකේ මේ වගේ view එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩයිනින් ඒරියා එකක් තියෙනවා. එහෙනම් අපි ගිහිල්ලා බලමු අපේ මේ පාර තෝරගත්ත රූම් එක කොහොමද කියලා. ඉතින් මේක තියෙන්නේ ෆස්ට් ෆ්ලෝර් එකේ. මේක තමයි අපේ රූම් එක. ඒ රූම් එකේ ප්‍රයිවට් බාත්රූම් එකක් තියෙනවා. ඒ වගේම අපිට අඳන් දාගන්න පුළුවන් අල්මාරියක් තියෙනවා. මේකේ තව ටීවී එකක් තියෙනවා. පොඩි ෆ්‍රිජ් එකක් තියෙනවා. අපිට මොනවා දාගන්න පුළුවන් එකට. ඉතින් අපේ රූම් එකේ වින්ඩෝ එකේ view එක මේ විදිහට තමයි තියෙන්නේ. අපි බලමු බැල්කනියේ view එක මොන වගේද කියලා. බැල්කනියට ආවම මේ වගේ සුපර් view එකක් බලා ගන්න පුළුවන්. ඉතින් බැල්කනියෙන් ඉඳලා බලද්දි වටේම තියෙන්නේ ලස්සන කඳු. එතන ළඟටම තියෙනවා මේ වටිච්ච කන්දක් තියෙනවා. ඒ වගේම මෙතන පාරෙන් යන පැත්තේ ලොකු වැලිකුත් ගලාගෙන යනවා.
ඒ වගේම මෙතන කේබල් කාර් එහෙම යනවත් පේනවා යට ඉඳලා. ඉතින් අපි බෂෝ වීඩියෝ එකේ සම්පූර්ණයෙන්ම කේබල් කාර් ගැන විස්තරයක් දාලා දෙනවා. පුළුවන් ඔයාලට මේ වීඩියෝ එකත් උනම් බලන්න. ඉතින් අපේ රූම් එකේ ඉන්න ෆස්ට් ෆ්ලෝර් එකේ ඊට පස්සේ අපි සෙකන්ඩ් ෆ්ලෝර් එකට පොඩ්ඩක් ගිහිල්ලා බලුවා. සෙකන්ඩ් ෆ්ලෝර් එකේ තියෙන වින්ඩෝ වලින් නම් සුපිරි view එකක් පේනවා. රූෆ්ටොප් එකේ තියෙන වින්ඩෝ එකේ view එක නම් මා ලස්සනයි. ඉතින් මේ විලායේ රූම් තියෙනවා 4ක් හෝ 5ක් මම හිතන්නේ. ඉතින් අපි ආපු දවසේ වෙන ගෙස්ට්ලා කවුරුත් ඇවිල්ලා හිටියේ නෑ. මොන විලාය කරන එකේ මමයි මගේ වයිෆ්යි ඒක බලා ගන්න ඉන්න කෙනා විතරයි. ඉතින් අපි පාස්කු නිවාඩුවට තමයි මේ පාර ඇවිල්ලා හිටියේ. එහෙනම් අපිට යා බ්‍රෙක්ෆාස්ට් එක හදලා තිබ්බ මේ විදිහට. මෙතන ඇත්තටම නිදහසේ ඉන්න පුළුවන් ලස්සන තැනක්. ඔයාලටත් පුළුවන් මෙතනට එන්න. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මෙතන ලොකේෂන් එක දාලා තියන්නම්. ඉතින් මේ විලා එකේ තියෙනවා කිචන් එකක්. ඒක ෂෙයා කරගෙන තමයි පාවිච්චි කරන්න තියන්නේ ගෙස්ලත් එක්ක. ඉතින් වෙන ගෙස්ලා කවුරුත් හිටියේ නැති හින්දා මේ දවස් දෙකේම අපි දෙන්න විතරයි මුළු විලා එකේම මේ කිචන් එක පාවිච්චි කරේ. ඉතින් මේකේ අපිට අවශ්‍ය කරන උපකරණ ඔක්කොම තියෙනවා. අපිට කෑම මොනාරි හදාගන්න මෙතනින් ගෙනත් දාගන්න පුළුවන් ෆ්‍රිජ් එකකුත් තියෙනවා. කිචන් එකේ වින්ඩෝ එකක් තියෙනවා. ඒ කිචන් එකේ වින්ඩෝ එකට මේ වගේ තමයි view එක දෙන්නේ. ඊට පස්සේ අපි සූ එක බලන්න ගියා. සූ එකේ තියෙන බ්‍රෂෝ ලිවර සිටි එකෙන් පොඩ්ඩක් ඈත තමයි තියෙන්නේ. ඉතින් අපිට ලංකාවේ බලා ගන්න බැරි ගොඩක් සත්තු මේකෙන් බලා ගන්න පුළුවන්. පෙන්ගුයින්ස්ලා ඉන්නවා. ඒ වගේම රෙඩ් පැන්ඩා ඉන්නවා. ඒ වගේම සීල් ෆිෂ්ලා ඉන්නවා. සී ලයන්ස්ලා ඉන්නවා. ඉතින් මේකේ ටිකට් එක වෙන්නේ €35ක් වගේ තමයි අපි ගිය දවස්වල. ඉතින් මේ වීඩියෝ එක එච්චර දිග වීඩියෝ එකක් නෙමෙයි. මේ වීඩියෝ එක ලස්සනයි කියලා හිතනවා නම් ඔයාලා ලයික් එකක් දාන්න. එහෙනම් ගිහින් ඉන්න සුබ දවසක්.